විරුද්ධ පාර්ශවය. තේහාන් කියන්නේ පිළිබඳ. තේහාන් කියන්නේ පිළිබඳ. පිළිබඳ. චොංග්‍යොන්ල්. චොංග්‍යොන් කියන්නේ ලස්සන වචනයක්. ගෞරවය. චොංග්‍යොන්ල් කියන්නේ ගෞරවය. ගෞරවය. නතානේනන්. නතානේනන් කියන්නේ පුතේ පෙන්වන. ගෞරවය. පෙන්වන. ගෞරවය. පෙන්වන. චේසචෝයිම්නිදා. චේසචෝයිම්නිදා කියන්නේ ඉරියව්වකි. 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 ලියාගන්න එක වචනයකවත් තේරුම් මිස් නොකර. ඊට පස්සේ බලන්න. හන්පියොන් චාසින් පෝදා. හන්පියොන් කියන්නේ පුතේ ඇතැම් විට. ඇතැම් විට. ඇතැම් විට. චාසින් පෝදා කියන්නේ තමාට වඩා. මම ඉස්සෙල්ලා කිව්වා චාසින් කියන්නේ තමා. හ්ම්? චාසින් කියන්නේ තමා. එහෙනම් පෝදා කියන්නේ වඩා. එහෙනම් චාසින් පෝදා කියන්නේ තමාට වඩා. ලියාගන්න සිංහල තේරුම තමාට වඩා. තමාට වඩා. තමාට වඩා. නායිකා ඔරිගෝනා. නායිකා කියන්නේ පුතේ වයස. නායිකා වයස. ඔරිගෝනා කියන්නේ අඩු හෝ. මෙතන නම් වයස අඩු හෝ කියන්න පුළුවන්, නැත්නම් වයසින් අඩු හෝ කියලා ගන්නත් පුළුවන්. වයසින් අඩු හෝ එහෙම නැත්නම් වයස අඩු හෝ. ඔරි කියන්නේ අඩු, ගෝනා කියන්නේ හෝ. හෝ. මම ඉස්සරත් කෝ ගෝනා කියන එකේ අර්ථය. ඔරිගෝනා වයසින් අඩු හෝ චින්හන් සරාමේ ගේනන්. චින්හන් කියන්නේ සමීප. චින්හන් කියන්නේ සමීප. සරාමේ ගේනන් කියන්නේ පුද්ගලයන්ට. පුද්ගලයන්ට සමීප පුද්ගලයන්ට. අන්‍යොන්හි රාගෝ මල්හාමයෝ. අන්‍යොන්. අන්‍යොන් නිකම්. අන්‍යොන් හසියොත් නෙමෙයි, අන්‍යොන් හසිම් නිකත් නෙවෙයි. අන්‍යොන් කියලා තමයි කියන්නේ. අන්‍යොන්හි රාගෝ මල්හාමයෝ. සුබ උදෑසන, සුබ දහවලක්, සුබ මධ්‍යාහනයක් කියලා. ඉරාගෝ කියන්නේ කියලා. කියලා. මල්හාමයෝ කියන්නේ ප්‍රකාශ කර. ප්‍රකාශ කර. හන්සොනල් කබයොක්ගේ තෙල්ගෝනා. හන්සොනල් කියන්නේ පුතේ එක් අතක්. එක් අතක්. එක් අතක්. කබයොක්ගේ කියන්නේ සැහැල්ලුවෙන් තෙල්ගෝනා. ඔසවා හෝ. කබයොක්ගේ කියන්නේ සැහැල්ලුවෙන්. සැහැල්ලුවෙන්. කබයොක්ගේ කියන්නේ සැහැල්ලුවෙන්. තෙල්ගෝනා කියන්නේ ඔසවා හෝ. ඔසවා හෝ. හොන්දරෝ පන්ගවුමල් නතානෙම්නිදා. හොන්දරෝ තෙල්ගෝනා හොන්දරෝ. එසවීම හෝ. මෙතනක් තියෙනවා ගෝනා කියන්නේ හෝ. මම ඉස්සරහ කියලා දුන්න ගෝනා කියන එකේ අර්ථය එනවා. සැහැල්ලුවෙන්. කබයුක්කේ කියන්නේ සැහැල්ලුවෙන්. තෙල්ගෝනා කියන්නේ එසවීම හෝ. එහෙම නැත්නම් ඔසවා හෝ. හොන්දරෝ කියන්නේ අතවනා. අතවනා. අපි කියන ටටා කියලා. අතවනා. අන්න ඒ වගේ අතවනා. පන්ගා උමල් නතානෙම්නිදා. සතුට ප්‍රකාශ කරනවා. හමුවීම සතුටක් බව. ලියාගන්න. හමුවීම සතුටක් බව ප්‍රකාශ කරනවා. ප්‍රකාශ කරනවා. පංගාවුම් කියන ළමයි සතුට. හමුවීමේ සතුට. හමුවීමේ සතුට නතානෙම්නිදා කියන්නේ පෙන්වනවා. හමුවීමේ සතුට පෙන්වනවා. එහෙම නැත්නම් හමුවීම සතුටක් බව ප්‍රකාශ කරනවා. නැත්නම් නතානෙම්නිදා කියන්නේ පෙන්වන. එහෙනම් ලියා ගන්න. ඔයාලට මේ විදිහට බැයි නම් පංගාවුමල් නතානෙම්නිදා කියන්නේ හමුවීම. හමුවීමේ සතුට පෙන්වනවා. හමුවීමේ සතුට පෙන්වනවා. නැත්නම් හමුවීම සතුටක් බව ප්‍රකාශ කරනවා. හරි. ඊට පස්සේ බලන්න. අන්‍යොන් හසයෝ. අන්‍යොන් හසිම් නිකා. අන්‍යොන්. අන්න කොටස් තුන විදිහකට දීලා තියෙනවා. මේ කොටස් තුන විදිහකට දීලා තියෙනවා. දැන් අපි ඔච්චරලා කතා කරේ ඊට උඩින් ඔන්න ඔය කොටස් තුන. අන්‍යොන් හසයෝ කියන්නේ සුබ උදෑසන, සුබ දහවල, සුබ මධ්‍යහන. අන්‍යොන් හසිම් නිකා කියන්නේ සුබ උදෑසන, සුබ දහවල, සුබ මධ්‍යහන. අන්‍යොන් කියන්නේ සුබ දහවල, සුබ උදෑසන, සුබ දහවල, සුබ මධ්‍යහන. හරි. ඉන්සාහානන් ආචාර කරන. ලියාගන්න. ආචාර කරන. ඉන්සාහානන් ආචාර කරන. ශිගානේ. ආචාර කරන ශිගානේ. වෙලාවට.
ආචාර කරන වෙලාවට ආචාර කරන වෙලාවට නෙමෙයි මෙතන ආචාර කරන වෙලාවේ ආචාර කරන වෙලාවේ සංගුවන් ඔප්ෂි කියන්නේ ළමයි තරහා තිරමක් නැතුව තරහා තිරමක් නැතුව තරහා තිරමක් නැතුව ඔන්න විස්තර කරනවර මං කලින් කියලා දුන්න විදිහට ආචිම් චොම්ෂිම් චොනියෝ ආචිම් කියන්නේ උදෑසන උදෑසන චොම්ෂිම් කියන්නේ දවල්ට චොනියෝ කියන්නේ හවසට හවසට ඔංජේ තංජි ඕනෑම වේලාවක ඕනෑ වේලාවක සයන්හල් සිස්සම්නිදා පාවිච්චි කරන්න පුළුවන්. පාවිච්චි කරන්න පුළුවන්. මං කලින් කියලා දුන්න එක මං හිතනවා දැන් පැහැදිලි ඇති කියලා. මං කිව්වා අන්‍යෝන් හසයෝ කියන එක අපිට උදේට, දවල්ට, හවසට කියන්න පුළුවන් කියලා. මොකද වාට එක් පුද්ගලෙක් උදේක හම්බ වෙනවා නම් එයාටත් අන්‍යෝන් හසයෝ කියන්න පුළුවන්. තව කෙනෙක් වාට දහවලේ හම්බ වෙනවා නම් එයාටත් අන්‍යෝන් හසයෝ කියන්න පුළුවන්. එතකොට තව කෙනෙක් වාට හවසට රැයට හම්බ වෙනවා නම් එයාටත් අන්‍යෝන් හසයෝ කියන්න පුළුවන්. මේක ළමයි ඕනෑම වේලාවක පාවිච්චි කරන්න පුළුවන්. ඕනෑම වෙලාවක පාවිච්චි කරන්න පුළුවන්. නැත්තම් උදේට හම්බ වෙන කෙනාට විතරක් අන්‍යෝන් හසය කියලා ආයි කෙනෙක් හම්බුනාන් පස්සේ දවල්ටද රැයටද එයා කොයි වෙලේද හම්බුනේ කියලා එයා හම්බුනාන් පස්සේ අන්‍යෝන් හසය කියන එක නොකිය ඉන්න බෑ. ඒක අනිවාර්යයෙන්ම කියන්න ඕනේ. අන්‍යෝන් හසය කියලා කියන්න ඕනේ. ඉතින් අන්‍යෝන් හසය කියන එක නැත්තම් උදේට විතර නෙමෙයි භාවිත වෙන්නේ. නැත්තම් හිතයි අර අපි අයිබෝන් කියනවා වගේ අයිබෝන් කියන එක ඉස්කෝලේ ගියොත් එහෙම ඉස්කෝලේ දී අපිට උගන්වන ගුරුතුමාට අපි කියනවා විතරනේ අයිබෝන් කියන්නේ ආයි හම්බෙන්නේ යාළුවාටද ආයි මිස්ලටද යනාතරතුරදී අපිට අයිබෝන් කියන්න බැහැනේ අපි එහෙම කියන්නේ නැහැනේ හැබැයි කොරියාවේම නෙමෙයි යනාතරතුරදී උදේ වුණත් එකයි දවල් වුණත් එකයි රෑ වුණත් එකයි හවස වුණත් එකයි ඔයාට ඕනෙම කෙනෙක් දුටු තැන අන්‍යෝන් හසයෝ කියලා ආචාර කරන්න පුළුවන් හරි ඒක තමයි මේ ඔන්ජේ තන්ජි කියන්නේ අජිම් කියන්නේ උදෑසන චොම්ෂිම් කියන්නේ දවල් චොනෙක් කියන හවස ඕන්ජේ තන්ජි ඕනෑම වෙලාවක සයන් හල් සිස්ටම් නිදා පාවිච්චි කරන්න පුළුවන්. හරි. අපි බලමු ඊළඟ කොටස. කොන් ජොගින් සංහන් ඒ සෝනන්. කොන් ජොගින් කියන්නේ මොකක්ද පුතේ? කොන් ජොගින් කියන්නේ රාජකාරී රාජකාරී කොන් ජොගින් කියන්නේ රාජකාරී සංහන් ඒ සෝනන් තත්වයට රාජකාරී තත්වය කියන්නේ රාජකාරී තත්වයේ සංහම් කියන්නේ තත්වය. අපි ඉන්න තත්ත්වය අපේ තත්ත්වය සංහම් ඒසෝනන් තත්ත්වය රාජකාරී තත්ත්වය චූරෝ සාමාන්‍යයෙන් අක්සුරල් හාමියෝ ඉන්සාහම් නිදා අක්සුරල් කියන්නේ අත හාමියෝ දී ආචාර කරනවා. මෙතන කියන්නේ ළමයි කොන්ජෝගෙන් කියන රාජකාරී සංහන් ඒසොන් කියන්නේ තත්ත්වයට චූරෝ සාමාන්‍යයෙන් අත දීම කර ආචාර කරනවා. ඒ කියන්නේ එකම රාජකාරිය කරන මට්ටමේ අය හිටියොත් එයාලට අත දීලා තමයි ආචාර කරන්න කියන එක තමයි උතනින් අර්ථ දක්වලා තියෙන්නේ. ඊට පස්සේ කියනවා තාමන් ඇතැම් විට චාසින් පෝදා කියන්නේ තමාට වඩා ඉස්සරත් මම කියලා දුන්න චාසින් පෝදා කියන එකේ අර්ථය නම් මතක තියෙන්න ඕනි තමාට වඩා මේ චාසින් පෝ කියන එක මෙතන තියෙන දා කියන එක මෙතන චාසින් පෝදා කියන්නේ තමාට වඩා නායිකා හොල්ෂින් මන්ගෝනා නායිකා කියන්නේ පුතේ වයස හොල්ෂින් කියන්නේ ගොඩාක් අපි කියන්නේ ගොඩක් කියලා ගොඩාක් මන්ගෝනා වැඩි හෝ ඉස්සලාම වචනේ සෙට් වුණා මන් ගෝනා වැඩි හෝ මන් කියන්නේ වැඩි ගෝනා කියන්නේ හෝ වැඩි හෝ චිවිගා නොපන් සරාමේගේ චිවිගා කියන පුතේ තනතුරින් නොපන් උසස් සරාමේගේ කියන්නේ පුද්ගලයින්ට ඉන්සා හල්තේනන් කියන්නේ ආචාර කරන පිට මේ එකතු වෙලා තියෙන්නේ ග්‍රැමර් ටිකක් හොඳේ මේ උල්තේ කියන්නේ යම් ක්‍රියාවක් කරන විට කොට උල්තේ මේ ඉස්සරහට පාඩම් වලදී ඉගෙන ගන්න ග්‍රැමර් හොඳේ ඉතින් ඒකින්ද ඒවට බය වෙන්න එපා හරිද
මේ ඉස්සරහදී අපි පාඩම් වලදී ගන්න ක්‍රම යම් ක්‍රියාවක් කරනකොට විට කියන අර්ථය. එකයි මේ ඉන්සා හදා කියන එක දා ඉවත් කරලා උල්තේ කියන ග්‍රැමර් එක එකතු වෙලා තියෙන්නේ. ඉන්සා හල්තේනන් කියන්නේ නම් ආචාර කරන විට වෙන්සනරෝ වෙන්සනරෝ කියන ළමයි වම් අතින් ඔරන් පරීනා වම් අතින් දකුණු අත හෝ වම් අතින් දකුණු අත හෝ මෙන්න මෙතන ඊනා කියනවා. ඊනා කියන්නේ තෝ ළමයි බලන්න මම මෙතන යට ලියනවා නා ඊනා ගෝනා නාමපදයක අවසානයේදී නා ඊනා ගෝනා එහෙම නැත්නම් ක්‍රියාපදයක අවසානයේ දා ඉවත් වෙලා ක්‍රියාපදයේ අවසානයේදී ගෝනා එකතු වුණොත් එහෙම ළමයි අර්ථ දක්වන්නේ හෝ කියන අර්ථේ. හෝ කියන අර්ථේ. හරි. මන්ගෝනා වැඩි හෝ චිවිගා නොපන් තන්තුරින් උසස් සරාමයේ ගෙරෙන පුද්ගලයන්ට ඉන්සාහල් තේන නාචාර කරනට වෙන් සොනරෝ කියන ළමයි වම් අතින් ඔරන් පරීනා දකුණු බාහුව හෝ මේ පල් කියන්නේ මෙතන බාහුව අපේ අතේ තියෙන බාහුව කොටස පරීනා දකුණු බාහුව හෝ කියන දකුණු අත හෝ ඔරන් සොනල් පච්චිගෝ දකුණු අත අල්ලගෙන ඔරන් සොනල් කියන්නේ දකුණු අත පච්චිගෝ කියන්නේ ළමයි අල්ලගෙන අක්සුරල් හානන් ගොෂි ඒයිම්නිදා අතට අත දෙන එක සිරිතකි අක්සුරල් හානන් ගොෂි ඒයිම්නිදා අතට අත ඒක සම්පූර්ණ අර්ථය ලියාගෙන අතට අත දෙන එක ඒයිම්නිදා කියන්නේ සිරිතකි අක්සු හදා කියන්නේ පුතේ අතට අත දෙනවා අක්සු හදා කියන්නේ අතට අත දෙනවා මම ඉස්සෙල්ලා ඔයාලට පොඩි ග්‍රැම් එකක් කියලා දුන්නනේ ඔළුවේ තියාගන්න කියලා. මේ තියෙන නන්ගොත් යම් ක්‍රියාවක් කරන එක. එහෙනම් අක්සු හදා කියන්නේ අතරත් දෙනවා නම් ක්‍රියාපදයේ තේරුම අක්සු හදා අතරත් දෙනවා. අක්සු හදා කියන එක පුතේ මෙන්න මෙතනින් අපි දායිවත් කරලා අක්සු හා නන්ගොත් කියන එක අපි එකතු කරගන්නවා. ග්‍රැම එක නන්ගොත් එකතු කරගන්නවා. එහෙනම් අර්ථය මොකද්ද වෙන්නේ? අතට අත දෙන එක. තේරෙනව නේද? අර්ථ වෙනස් වෙන ග්‍රැම එක වුණාම. ඉස්සරහට ඉතින් අපි ග්‍රැම අමුතුවෙන්ම කතා කරනවා. කියන්නේ වෙනම කතා කරනවා. ඒකින්ද ඒවට බය වෙන්න එපා. දැනට මේ මම කියපු කොටස් වල තේරුම් හොඳට ලියා ගන්න. ඒ වගේ මේ දේවල් හොඳින් අවබෝධ කරගන්න. හරි. එහෙනම් අපි චොම්බ කොටස කතා කරලා ඉවරයි. දැන් මම පොඩි හැඳින්වීමක් කරන්නම්. ඒකේ සරල හැඳින්වීමක්. හරි. බලන්න මේක කිව්වා කොරියාවේ විරුද්ධ පාර්ශවයට ආචාර කරන ක්‍රම වෙනස් කියලා. තමාට වඩා වයසින් වැඩි කෙනෙක්ට, තනතුරු උසස් කෙනෙක්ට අන්‍යුන් හසෙයෝ ඒ වගේම අන්‍යුන් හෂිම් නිකා කියලා පාවිච්චි කරනවා කියලා කිව්වා. ආචාර කරනවා කියලා කිව්වා. ඒ වගේම තමයි ඒගොල්ලොන්ට මෙහෙම ඔළුව නමා හෝ එහෙම නැත්නම් හොඳට තුනටිය පහත් කරලා ආචාර කරනවා කියලා කිව්වා. මේ බලපෑම රූප සටහනෙන් ඔයාට බලා ගන්න පුළුවන් ඒක. තේරෙනවද නේද මෙයා? බෙල්ලයි කොන්දයි පහත් කළා තමයි ආචාර කරන්නේ. හරි. තමාට වඩා වැඩිමල් කෙනෙක්ට හෝ තනතුරු උසස් කෙනෙක්ට අපි එහෙම තමයි ආචාර කරන්නේ. එහෙනම් මෙයා තනතුරෙන් වැඩිමල් පුද්ගලෙක් වෙන්න තනතුරෙන් උසස් පුද්ගලෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වයසින් වැඩිමල් පුද්ගලෙක් වෙන්න පුළුවන්. ඒකයි මෙයා මෙහෙම ආචාර කරන්නේ. හරි. එහෙනම් ඔයාලා දැන් සරලවම කිව්වොත් දන්නවා අපිට වඩා තනතුරෙන් උසස් කෙනෙක්ට අපිට වඩා වයසින් වැඩි කෙනෙක්ට අපි ආචාර කරන්න ඕනේ. අතරත දීලාද? නැත්තම් ටටාබායි කියලාද? නැහැ. තනතුරෙන් උසස් කෙනෙක්ටයි වයසින් වැඩි කෙනෙක්ටයි අපි ආචාර කරන්න ඕනේ. හොඳට හිස නමා හොඳට කොන්දෙන් නැමිලා තමයි අපි අන්‍යුන් හසයෝ කියලා ආචාර කරන්න ඕනේ. එහෙනම් පළවෙනි ස්ටෙප් එක මම ඔයාලට පැහැදිලි කරලා දුන්නා. දෙවෙනි කොටස විදිහට අපි බලමු. ඇතැම් විට තමාට වඩා වයසින් අඩු හෝ සමීප පුද්ගලයන්ට අන්‍යුන් කියලා අපිට පවසන්න පුළුවන් කියලා දෙවෙනි කොටසෙන් පැහැදිලි කරා. මෙහෙම. ඔයා හිතන්න ඔයාගේ හොඳම යාළුවෙක් ඉන්නවා. ඔයාගේ සම වයස් වෙන්න පුළුවන්. එතකොට එයා කොරියන් ජාතිකයෙක් වෙන්නත් පුළුවන්, විදේශීය ජාතිකයෙක් වෙන්නත් පුළුවන්. ඔයා යා ඉස්සෙල්ලා ඉඳන් අඳුරනවා නම්, එහෙම නැත්නම් පස්සේ අඳුරගෙන හැරි ඔයාලා දැන් ගොඩක් ෆිට් නම්, හොඳම ළඟින් ඇසුරු කරන ආශ්‍රය කරන යාළුවෝ නම්, ඔයාට යාට අන්‍යුන් හසයෝ අන්‍යුන් හෂිම්නිකා කියලා පවසන්න ඕනේ නැහැ. ඔයා එහෙම කියනවනම් ඒකේ ප්‍රශ්නයක් නැහැ. මොකද අන්‍යුන් හසයෝ අන්‍යුන් හෂිම්නිකා කියන එක පොදුවේ පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ඔයාට ඔයාගේ යා හොඳ යාළුවෙක් නම් ඔයාට සරලවම අන්‍යුන් කියලා නිකන් අන්‍යුන් කියලා ආචාර කරන්න පුළුවන්. එහෙනම් ඒ කොටසත් මම ඔයාලට පැහැදිලි කරා. සාමාන්‍ය පුද්ගලයෙක්ට ඔයාගේ යාළු පුද්ගලයෙක්ට
හොඳ සමීප මිතුරෙක්ට අන්‍යෝන් කියලා අපිට නිකම්ම ආචාර කරන්න පුළුවන්. හරි. ඊට පස්සේ මේ අන්‍යෝන් හසියෝ අන්‍යෝන් හෂිම්නික අන්‍යෝන් කියන එක වෙලාවට වෙලාවක් නැතුව තරාතිරමක් නැතුව ඕනෑම වෙලාවක වාට පුද්ගලයෙක්ට පවසන්න පුළුවන්. අන්‍යෝන් හසේයෝ අන්‍යෝන් හෂිම්නිකා කියන එක වයසින් වැඩි හෝ තනතුරු උසස් පුද්ගලයෙක්ට ආමන්ත්‍රණය කරන අතර අන්‍යෝන් කියන එක සමීප මිතුරන්ට කතා කරනකොට ආචාර කරනකොට යොදා ගන්නවා. හරි. ඊට පස්සේ අන්තිම කොටස බලමු. අන්තිම කොටස කෝ රාජකාරිය தත්ත්වය අනුව අතරත දීලා අතරත දෙනවා කියන්නේ අක්සුවදා. අක්සුරල් හාමියෝ කියන්නේ අතරත දී ආචාර කරනවා කියලා කියන්න පුළුවන්. ඒ කියන්නේ හිතන්න ඔයාගේ තනතුර පංජනීම්. පංජනීම් ගන්න ළමයි සුපර්වයිසර් මගේ තනතුර පංජනීම්. අපි දෙන්න සම තනතුරුනේ. එතකොට අපි දෙන්නට අත දීලා ආචාර කරන්න පුළුවන්. හරි. එහෙනම් ඔයාලට ඒ කොටස පැහැදිලි කොහොමද ආචාර කිරීමේ විදි කියන එක පැහැදිලි. ඒ වගේම තව කරුණක් කියන්න ඕනේ. ඔයාගේ තව සමීප මිතුරෙක් නම් හොඳ යාළුවෙක් නම් එයාට අතමනා වුණත් අන්‍යෝන් කියලා ආචාර කරන්න පුළුවන්. හරි. මම හිතනවා ඔයාලට මේ මූණා කොටස පැහැදිලි ඇති කියලා. ඉතින් මම හිතනවා ඔයාලට ලොකු අවබෝධයක් එන්න ඇති කියලා මේ සංස්කෘතික කොටස ගැන. හරි. එහෙනම් හැමෝම හොඳට පාඩම වැටි කරගනි. ඉදිරියේත් අපි අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. එහෙනම් හැමෝටම ජය වේවා. සුබ දවසක්.